YouTube channel. ඉතින් ඔයාලා දැනටම දන්නවා ඇති මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මොනවා ගැනද කතා කරන්න කියලා. ඔයාලා මගේ channel එකත් එක්ක කලින් ඉඳන් ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා මගේ channel එකේ මම කතා කරන්නේ music ගැන. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ music වල තියෙන බේසික්ම part එකක්. ඒ කියන්නේ මේක theory එකක් නෙමෙයි ඒත් sing කරන්න techniques ඉගෙන ගන්න මේක ගොඩක් වැදගත්. අද වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එකට අලුතෙන් එන කෙනෙක් නම් මගේ නම දිනිවි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් මගේ channel එකෙන් මොකක් හරි වැදගත් තොරතුරක් ගත්තා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා ඉස්සරහට මම දාන වීඩියෝස් එක්කත් එකතු වෙන්න. එහෙනම් අපි යමු මම අද ගෙනාව වීඩියෝ එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ vocal registers. ඒක ගැන ඔයාලා දැන්ටම දන්නවද සමහර කට්ටිය මොකද්ද vocal registers කියලා කියන්නේ කොහොමද ඒක sing කරන්න වැදගත් වෙන්නේ කියලා. හැබැයි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම අද යාළුවට මුලින් ඉඳන්ම කියලා දෙන්නම්. vocal registers කියලා කියන්නේ simply කිව්වොත් එහෙම දැන් ඔයාලා දන්නවා අපි මේ කතා කරද්දී අපේ ශබ්ද එන්නේ අපේ මෙතන මේ උගුරේ තියෙනවා vocal cords කියලා දෙයක්. සිංහලෙන් නම් කියනවා ස්වර තන්ත්‍ර. ඔයාලා දන්නවා ඇති. අන්න ඒව කම්පැනි වෙනකොට තමයි ඒ කියන්නේ ভাইබ්‍රේට් වෙනකොට තමයි අපේ ශබ්දේ එළියට එන්නේ. ඒක මොකද්ද මේ vocal registers කියලා කියන්නේ? ඒ කියන්නේ අපේ තියෙන මේ vocal cords හැමතිස්සෙම එකම විදිහට කම්පැනි වෙන්නේ නැහැ. හරිද? වෙන වෙන විදිහවල එක එක ක්‍රම වලට තමයි කම්පැනි වෙන්නේ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. දැන් අපි හිතන්නකෝ දැන් මේ normal කතා කරන විදිහට කතා කරනකොට අපේ vocal cords කම්පැනි වෙන විදිහට නෙමෙයි අපි මොකක් හරි සින්දුවක් කියද්දී අපේ vocal cords කම්පැනි වෙන්නේ. ඒ වගේමයි දැන් අපි සින්දුවක් කියද්දී සින්දුවේ තියෙන එක එක ranges. හරිද? එතකොට ඒ එක එක ranges වලදී අපේ vocal cords කම්පැනි වෙන විදිහ වෙනස්. අන්න ඒ විදිහට එක එක විදිහට කම්පැනි වෙනකොට එළියට එන ශබ්දේ තියෙන වෙනසට තමයි අපි vocal register එකක් කියලා කියන්නේ. හරි. එතකොට vocal registers ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම කතා කරන vocal registers තියෙනවා 3ක්. හරිද? අමතරව තව 3කුත් තියෙනවා. මම ඒක ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. මම නිකන් නම් ටික ඔයාලට කියන්නම්. හැබැයි අපි අද මේන්ම කතා කරන්නේ chest voice, head voice and mixed voice කියන එක. හරිද? ඔයාලා දන්නවා ඇති. මම කියවනේ අමතරව 3ක් තියෙනවා කියලා. ඒ තමයි vocal fry කියලා එකක් තියෙනවා. අමතරව තියෙනවා full set of voice කියලා. අනිත් එක තමයි whistle register කියන්නේ. අපි ඒ තුන ගැන වෙන වීඩියෝ එකක කතා කරමු. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ chest voice, mixed voice and head voice කියන එක. මේ තුන තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම සින්දු කියද්දී අපි ඉගෙන ගන්න ඕනේ තුන. හරි. අපි මේ තුනට යන්න කලින් අපි බලමු ඇත්තටම sing කරන කෙනෙක්ට මේ vocal registers වැදගත්ද කියලා. දැන් ඔයාලා හිතන්නකෝ දැන් සින්දු කියන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ. ඒත් දැන් සමහර මේක ගොඩක් වෙන්නේ ප්‍රොෆෙෂනල් සිංගර්ස්ලට නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ඔයාලා ට්‍රේනින් කරන කෙනෙක් නම් ඔයාලා ප්‍රැක්ටිස් වෙන්න ගෙදරදී සින්දු කියනවා ඇති. එහෙම සින්දු කියනකොට සමහර වෙලාවට ඔයාලට හරි ගයිඩ් එකක් නැත්නම් ඔයාලා දන්නේ සින්දුවේ ඒ තියෙන පිචර්ස් එහෙම නැත්නම් ඒ තියෙන නෝට්ස් මොන වගේ වොයිස් එකක් යූස් කරගෙනද අපි හිට් කරන්න ඕන කියලා. හරිද? මම දැන් ඉස්සරහට එක කියලා දෙද්දි ඔයාලට තේරෙයි මේ vocal registers කියන එක කොච්චර වැදගත්ද sing කරන කෙනෙක්ට කියලා. අපි එහෙනම් යන් පළවෙනිම එකට. හරි. අපි දැන් මුලින්ම යමු මේ chest voice කියන එකට. හරිද? දැන් මම ඔයාලට chest voice කියන එක කියන්න කලින් ඔයාලට පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා කරන්න. ඔයාලා මෙහෙම මේ වීඩියෝ එක බලන ගමන් හරි එහෙම නැත්නම් පෝස් කරලා හරි මොනවා හරි ඔයාලා normal කතා කරන voice එකෙන් කියන්න. හැබැයි ඔයාලගේ අත මෙන්න මේ විදිහට පපුවට තියාගන්න ඕනේ. හරි. පපුවට තියාගෙන ඔයාලා නිකන් කටහඬ කිසිම ඉගෙන වෙනස් කරන්න ඕනේ නැහැ. ඔයාලා නිකන් normal ඔයාලා කතා කරන voice එකෙන් මොනවා හරි කියන්න. එහෙම කියලා බලනකොට ඔයාලට තේරෙයි මේ පපුවේ ඔයාලට පොඩි vibration එකක් දැනෙනවා අතට. හරිද? එතකොට සිම්පලිම කිව්වොත් අන්න ඒ තමයි chest voice එක. ඒ කියන්නේ අපි normal කතා කරනකොට හැම මිනිස්සෙක්ම කතා කරනකොට use වෙන්නේ යාළගේ chest voice එක. හරිද? chest voice එක තමයි සාමාන්‍යයෙන් බරම voice එක. ඒ කියන්නේ දැන් අපි normal කතා කරනකොට අපිට use වෙනවා. ඒ කියන්නේ අපි මුළු ජීවිත කාලෙම වැඩි හරියක් use කරන්නේ chest voice එක. හරිද? ඊළඟට කොහොමද මේක sing කරන කෙනෙක්ට වැදගත් වෙන්නේ? ඒ කියන්නේ sing කරන කෙනෙක් දැන් තමන්ගේ range එකේ තියෙන සින්දුවක් sing කරනකොට එතකොට අනිවාර්යෙන් use වෙන්නේ යාගේ chest voice එක. ඊළඟට හිතන්නකෝ යා low pitch එකක් කියනවා කියලා මොකක් හරි. ඒ කියන්නේ සින්දුවක තියෙන low notes එකක් කියන්න.
අන්න ඒ ලෝ නෝට්ස් කියනකොටත් අපිට උදව් කරන්නේ මෙන්න මේ chest voice එක. කියන්නේ අපි ලෝ නෝට්ස් කියන්නේ chest voice එකෙන්. හරිද? එතකොට මේ chest voice එකෙන් යන්න පුළුවන් range එක කොයි වගේද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් ලෝ නෝට්ස් වල ඉඳන් සාමාන්‍ය මට්ටමක high වෙනකම්. ඒ කියන්නේ high pitch සම්පූර්ණ high pitch නෙමෙයි. හරිද? ඒත් සාමාන්‍ය ගානකට යනකම් range එකක් මේ chest voice එකේ තියෙනවා. හැබැයි දැන් මේ කාලේ දැන් ගොඩක්ම ප්‍රැක්ටිස් කරන අය කරන ලොකුම වැරද්දක් තමයි යාළ මුල් කාලෙදී මේ chest voice එකෙන් තමයි high notes උත් ඒ කියන්නේ කියන්න හදන්නේ chest voice එකෙන්. ඒකේ ඇත්තටම අවුලක් තියෙනවා. දැන් ඔයාලා sing කරද්දී උනත් අනිවාර්යෙන් දැනගන්න ඕනේ මේ ඔයාලා මේ තැනට use කරන්නේ මොන voice එකද? මේ තැනට use කරන්න ඕනේ මොන voice එකද? එහෙම කියලා කියන්නේ හැම කිසිම එක හිත හිත ඉන්න ඕනේ නැහැ. ඒත් මුල් කාලේදී ඒක ප්‍රැක්ටිස් කරාම ඔටෝම ඔයාලා සින්දු කියද්දී ඒක හදාගන්න පුළුවන්. හරිද? දැන් ගොඩක් කට්ටිය කරන්නේ high notes hit කරද්දී යාළගේ chest voice එක පාවිච්චි කරනවා. එතකොට ඇත්තටම වෙන්නේ ඔයා ඒ note එක hit කරන එක විතරයි. කිසිම ලස්සනක් නැහැ. ඒක නිකන් ഘോഷාවක් වගේ ඇහෙන්නේ. කියන්නේ කෙලින්ම shouting. හරිද? එතකොට ඒකේ ලස්සනක් නැහැ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඔයාලගේ chest voice එකේ යන්න පුළුවන් පරාසෙ මොකක්ද කියලා. හරි. ඒවට තියෙනවා එක එක exercises. මම ඒව ඔයාලට ඉස්සරහට ගේන්නම්. ඔයාලා දැනට මේක විතර මතක තියාගන්න. මම දැනට මෙතන එකක් මතක් කරොත් එහෙම ඔයාලට එක exercise එකක් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. මම් 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 අන්න ඒ exercise එක. හරිද? ඒක කරද්දී ඔයාලා පුළුවන් තරම් ලෝ නෝට් එකකින් පටන් ගන්න. ඔයාලට යන්න පුළුවන් උඩරිම ලෝ තැනින් පටන් ගන්න. හරි. ඒකලා ඔයාලා ඒක උඩ තැනකට කරගෙන එද්දී ඔයාලට තේරෙනවා එක තැනක් එනවා ඔයාලට ටිකක් පපුවෙන් මේ සද්ද ගන්න අමාරුයි. හරි. ඒක ඔයාලට තේරෙනවා. ඔයාලගේ මෙතන උගුරට තේරෙනවා. අන්න ඒ වෙලාවේදී ඔයා නතර කරන්න ඕනේ. ඒක තමයි ඔයාලට chest voice එකෙන් යන්න පුළුවන් උඩරිම range එක. ඊට වඩා high note එකක් ඔයා chest voice එක use කරලා hit කරනවා නම් ඒක වැරදි. එකක් ඒකෙන් ඇහෙන්නේ හොඳ sound එකක් නෙමෙයි. අනිත් එක ඒක ඔයාලගේ මේ vocal cords වලට ඊළඟට ඔයාලගේ ඒක අර healthy ක්‍රමයක් නෙමෙයි. ඒක හරි technique එකක් නෙමෙයි සින්දුව කියන්නේ. හරිද? එතකොට ඔන්න ඕකට තමයි chest voice කියලා කියන්නේ. ඔයාලට දැන් තේරෙන්න ඇති. ඊළඟට අපි යමු head voice. head voice කියන්නේ මොකක්ද? දැන් මම කිව්වා chest voice use කරන්නේ low notes කියන්න කියලා. ඒ වගේම head voice එක use කරන්නේ අපේ high notes කියන්න. හරි. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා chest voice එකේදී අපිට යන්න පුළුවන් range එකක් තියෙනවා. එතනින් එහා තියෙන range එකේ ඒවා අපිට chest voice එකෙන් use කරලා sing කරන්න අමාරුයි. හරිද? අන්න ඒ වගේ ගොඩක් high notes යන ඒවා අපි sing කරන්න ඕනේ අපේ head voice එකෙන්. මම ඔයාලට chest voice එක අඳුරගන්න කිව්වනේ මෙතන පපුවේ අත තියලා බලන්න කියලා. මම ඒ වගේම දැන් head voice එක අඳුරගන්නත් ඔයාලට විදියක් කියන්නම්. ඔයාලා මෙන්න මෙහෙම ඔළුවට අත තියලා හරි අන්න ඒ වගේ high range එකකට ගිහලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මෙන්න මේ ඔළුව මෙන්න මේ හරියට තමයි يعني ඔළුවට තමයි vibration එක දැනෙන්නේ. හරි. ඒක ඔයාලා වීඩියෝ එක පෝස් කරලා බලන්න. එහෙම කරලා බලද්දි ඔයාලට තේරෙයි සාමාන්‍යයෙන් කොයි රේන්ජ් එකේ ඉඳන් කොයි රේන්ජ් එකට වගේද ඔයාලගේ high notes ඔයාලට hit කරන්න පුළුවන් කියලා. දැන් හැමෝටම එකම රේන්ජ් එකෙන් high notes hit කරන්න බෑනේ. සමහර කට්ටිය ඉන්නවා ගොඩාක් high යන්න පුළුවන්. සමහර කට්ටියට බෑ. එතකොට ඔයාලගේ රේන්ජ් එක අඳුරගන්න පුළුවන්. ඔයාලා මේ විදිහට කරලා බලන්න. ඔයාලා එහෙම කරලා බලනකොට ඔයාලට තේරෙයි සාමාන්‍යයෙන් ඔයාලගේ high notes යන්න පුළුවන් රේන්ජ් එක මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් මම කිව්වනේ ඉස්සෙල්ලා chest voice එකේදී අපිට හැම එකක්ම ගොඩක් ඒ කියන්නේ normal range එකට යනකම් විතරයි chest voice එක use කරන්න පුළුවන් කියලා. එතකොට එතනින් උඩට තියෙන high notes ඔක්කොම සාමාන්‍යයෙන් head voice එකෙන් තමයි අපි කියන්නේ. හරිද? එතකොට ඔයාලා ඒක කරලා බලන්න. ඔයාලට range එක අඳුර ගන්නත් පුළුවන් වෙයි. අනිත් එක head voice කියන එකේ ඔයාලා දැන් මෙච්චර කාලෙකට ඔයාලා sing කරද්දී head voice කියන එකක් use වෙලාම නැත්නම් ඔයාලට තේරෙයි මොන වගේ තැන්වලද ඒක use කරන්න ඕන කියලා. එතකොට ඒක තමයි ඔන්න head voice එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා high note එකක් hit කරනකොට අනිවාර්යයෙන්ම මේ head voice එක තමයි use වෙන්නේ. chest voice එක use වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා අපේ last මේක mix voice. mix voice කියලා කියන්නේ අපේ chest voice එකේ head voice එකේ තියෙන mix එකතුවක්. හරිද? එතකොට දැන් මේක use වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. දැන් ඔයා ලෝම note එකක් කියනවනේ.
ගොඩක් ලෝ නෝට් එකක් කියද්දී ඔයාලා chest voice එක use කරනවා. හරි. high note එකක් කියනකොට ඔයාලා head voice එක use කරනවා. ඊට අතරමැද තියෙන ඒවා තියෙනවානේ දැන් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට තමන් කතා කරන රේන්ජ් එක යන මේකක් අපිට ඒක chest voice එකෙන් විතරක් කියන්න පුළුවන්. හැබැයි නිකන් mix voice එක කියලා කියන්නේ ඒ දෙකේම එකතුවක් නිසා සාමාන්‍යයෙන් අපි සින්දුවක් කියද්දි ඒ දෙකම blend කරලා අපිට කියන්න පුළුවන් නම් එතනින් එන sound එක ලස්සනයි ගොඩක්. ඒ කියන්නේ chest voice එකෙන් චුට්ටයි head voice එකෙන් චුට්ටයි දෙකම mix කරලා අපි කියන්න ඕනේ. ඒක දැන් අපිට සින්දුව කියද්දි හිතා ගන්න බෑ දැන් මම chest voice එකයි head voice එකයි දෙකම mix කරලාද මේ කියන්නේ කියලා එහෙම හිතා ගන්න බෑ. ඒක වෙන්නේ ප්‍රැක්ටිස් එකෙන්මයි. හරිද? සාමාන්‍යයෙන් ලෝ නෝට් එකක් කියද්දි chest voice එක යූස් වෙනවා. ඒක විතරයි ඒක හරි. head voice එකක් කියද්දිත් ඔයාලා දැන් high pitch එකක් කියද්දිත් ඔයාලට ලේසි එක ගන්න. mix voice එක ඔයාලා හදා ගන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් එකෙන්මයි. ඒ කියන්නේ head voice එකයි chest voice එකයි අතර දැන් මාරු වෙනවනේ. දැන් සමහර සින්දු වල low note එකක් ඉවර වෙලා high note එකකට යන්න තියෙනවා. හරි. එතකොට එකවරම අපි ඒක low කියලා එකවරම high එකට ගියොත් එහෙම එතනදී වෙනසක් තේරෙනවා නම් අන්න ඒක කැතයිනේ. සාමාන්‍යයෙන් song එකක් කියන්නේ ගලාගෙන යන දෙයක්. එතකොට ඒක කඩ කිව්වොත් එහෙම කැතයි. අන්න ඒ වගේ වෙලාවල් වලට තමයි මේ mix voice එක use කරන්නේ. ඒ කියන්නේ දැන් අපි low note එකකින් දෙයක් කියලා high note එකට යනකොට අපි එකවර දැන් මෙන්න මෙහෙම low note එකේ ගිහිල්ලා එකවර high කරන්න නැතුව මෙන්න මේ විදිහට smooth විදිහට යන එකට තමයි mix voice එක කියලා කියන්නේ. හරිද? එතකොට සින්දුවක් කියද්දි සාමාන්‍යයෙන් mix voice එක use වෙනවා නම් එතනදී ඔයාලට ලේසි and ඒක ලස්සනයි. ඒක තමයි හරිම ටෙක්නික් එක. හරි මේ mix voice එක අඳුරගන්නත් ඔයාලට පොඩි දෙයක් කියන්නම්. දැන් ඉස්සෙල්ලාට ඔයාලා head voice එකට යනකොට අර මං කිව්වේ ඔළුවේ අත තියලා අර හූ කියන එක කියලා බලන්න කියලා. අන්න එතකොට ඒකම ඔයාලා පොඩ්ඩක් කරලා බලන්න. ඔළුවට අත තියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලට පටන් ගන්න පුළුවන් low note එකකින් පටන් අර high note එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මැද කියන්නේ මැද ගොඩක් අර එක දිගට ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. අන්නේ මැද හරියදී තමයි ඔයාලගේ mix voice එක තියෙන්නේ. හරි මෙන්න මෙහෙම. අන්න එහෙම. හරි මගේ පර්ෆෙක්ට් නෑ. මම තාම ප්‍රැක්ටිස් කරන එක මම ඉන්නේ. ඒත් මම ඔයාලට නිකන් පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් දුන්නේ මේ කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. එතකොට මේ මැද තමයි මික්ස් වොයිස් එක තියෙන්නේ. අන්න ඔය තුන තමයි එතකොට අපි සාමාන්‍යයෙන් සින්දුවක් කියද්දී යූස් කරන්න දැනගන්න ඕනේ vocal registers, මේන්ම vocal registers 3. හරි. ඔය තුන ගැන ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට මේ සිං කරන එක ලීසියෙන් කරගන්න පුළුවන්. සහ ඔයාලා මොකක් හරි ඔයාලගේ අතින් දන්නේ නැතුව වැරද්දක් වෙනවා නම් මේ තුන ගැන ඔයාලා දන්නවා නම් ඔයාලා දන්නවා නෑ මම මෙතන කරන්නේ වැරද්දක් කියලා. හරි. දැන් මීට කලින් මේ දේ ගැන දන්නේ නැති කෙනෙක් හිටියා නම් ඔයාලා දැන් ඊළඟට මේ වීඩියෝ එක බැලුවට පස්සේ සින්දු කියද්දි ඒක පොඩ්ඩක් හිතන්න. ඒ කියන්නේ මුල් කාලෙදි විතරක් ඒක හිතුවාම ඉබේම ඔයාලා අතින් ඒක ප්‍රැක්ටිස් වෙනවා. හරි. ඔයාලා මොකක් හරි හොඳ සින්දුවක් බලන්න ওই රේන්ජස් තුනම තියෙන. low notes තියෙන ඒගමම තමන්ගේ රේන්ජ් එකේ යන ටිකක් high notes තියෙන අන්න එහෙම song එකක් මොකක් හරි select කරගන්න. ඉංග්‍රීසි හරි සිංහල හරි ඔයාලා කැමති එකක්. හරිද? මුලින්ම අර ගොඩාක් high ගොඩාක් low තමන්ට hit කරගන්න බැරි තරම් ලොකු vocal range එකක් තියෙන සින්දුවක් ගන්න එපා මුලින්. ඉස්සෙල්ලාම තමන්ට පුළුවන් පරාසය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් normal සින්දුවක් ගත්තත් high pitch low pitch ඔය ඔක්කොම තියෙනවානේ. එකම range එක කියන්නේ සින්දු ගොඩක් අඩුයිනේ. ඒ වගේ තමන් හැමදාම එදිනෙදා ඔය මුමුණුමුණින සින්දුව හරි ගමන්නේ. මොකක් හරි එකක් අරගෙන ඔයාලා ඉස්සෙල්ලාම try කරන්න ඒක හරියට කියන්න. ඉස්සෙල්ලාම මේක ඔයාලා කියන්න කලින් පොඩ්ඩක් headphones දාලා අහලා බලන්න. හොඳට අහලා බලන්න මේකේ chest voice use වෙන්නේ කොතනද? head voice use කරන්නේ කොතනද? mix voice එක එන්නේ කොතනද? ඒ වගේ පොඩ්ඩක් අහලා බලන්න මේ මොන වගේ තැන්ද මේ මොන වගේ voiceද මේ සින්දුවේ use වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ හොඳට අහලා ඊට පස්සේ මේක කියන්න try කරන්න. සින්දුවක් හැමතිස්සෙම එකපාරක් අහලා මෙලඩි එක වලට පුළුවන් වෙච්ච ගමන්ම ඒක කියන්න try කරන්න එපා. මොකද අපිට ගොඩාක් දේවල් මිස් වෙලා තියෙන පුළුවන් මේ සින්දුවේ. අන්න එතකොට තමයි ඔයාලා තින් අර ඒ වගේ වැරදි වෙන්නේ. ඔයාලා නිකන් මෙලඩි එක විතරක් කිව්වහම.
ඊට කලින් සින්දුව 10 පාරක් හරි 20 පාරක් හරි හොඳට අහන්න හෙඩ්ෆෝන්ස් දාලා. එතකොට ඔයාලට තේරෙනවා ඔයාලට කලින් පෙනිච්ච නැති ටෙක්නික්ස්, එතකොට වේරියේෂන්ස් එක එක දේවල් ඒකේ තියෙනවා කියලා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක මම මේ කලින් කිව්ව විදිය හරිද නැත්නම් වැරද්දක් තියෙනවා නම් ඒක හදාගෙන ඔයාලට කියන්න පුළුවන්. හරි. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔන්න වෝකල් රෙජිස්ටර්ස් ගැන. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති. එහෙම තේරුණා නම් අනිවාර්යයෙන්ම මගේ channel එකට subscribe වෙලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකේ playlist එකක් තියෙනවා band lab එක ගැන. ඒ කියන්නේ දැන් ඔයාලා සාමාන්‍යයෙන් covers වගේ කරනවා නම් ඒක ඔයාලට පොඩ්ඩක් වැදගත් වෙයි. මම ඒකේ links ටිකක් description එකේ දාලා තියන්නම්. අනිවාර්යෙන් ඒකත් ගිහලා check out කරන්න. එහෙනම් මම මේ වගේම වෙන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බෙනකම් bye.